කරණයි අද ව්‍යවහාරික වර්ෂ 2025 හාවෙනි මාසේ 5 වෙනි දින රන්සිත ආරණ ආර්ය දේශනා මාලාවේ තවත් කොටසක් අද අපි සාකච්ඡා කරනු ලබනවා. අද අපි සාකච්ඡා කරනු ලබන්නේ සෝවාන් වීම තුල ත්‍රිලක්ෂණය අත්දකින්නේ කොහොමද කියලා. මේ සෝවාන් වීම තුලින් හෝ සෝවාන් වන අවස්ථාවක දෘෂ්ටි බිඳින අවස්ථාවක කොහොමද මේ ත්‍රිලක්ෂණය අත්දකින්නේ කොහොමද කියලා අපි අද සාකච්ඡා කරනු ලබනවා. අපි මීට පෙර සිදු කරන ලද සෝවාන් වීම සම්බන්ධ දේශනා මාලාවක් ඔබ මේ වෙන විට අසා ඇත. ඒ අතරදී අපි අද තීරණය කරනු ලැබුවා තවත් ඉදිරි පියවරක් යාම සඳහා මේ ත්‍රිලක්ෂණය කොහොමද අත්දකින්නේ කියන වග සාකච්ඡා කිරීමට. විශේෂයෙන්ම අපි මේ බුදුදහමෙන් ගන්න පුළුවන් අග්‍රඵල හතරක් නිරන්තරයෙන් අපි සඳහන් කරනවා. එකක් තමයි මේ බුදුදහම තමා තුළින් විමසනකොට තමාට ඒ මොහොතේදීම ලබන්න පුළුවන් ඵලය තමයි දෘෂ්ටි බිඳියාම. දෙවන්නට පුළුවන් කෙලෙස් දුරු කර ගැනීමට. ඒ වගේම තුන්වෙන්නට පුළුවන් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම කියන කාරණා. ඒ කියන්නේ මාර්ගඵල තුන්වෙනියටත් නිවන් අවබෝධ වීම සිව්වෙනියටත් යන වගේ අපි මේ දේශනා මාලාවේම සඳහන් කරා. මේ බුදුදහම තමා තුළින් විමසන කොටම විතරමයි මෙන්න මේ බුදුදහමේ ඵල ලබන්න පටන් ගන්න. ඉතින් අපි නිරන්තරයෙන් සාකච්ඡා කරන පරිදි තමා තුළින් මේ ධහම දකිනකොට තමාට මේ අසකන නාසය හම දිව කියන ආයතන යොමු කරගෙන බාහිරේ ලබා ගන්නා සියලුම තොරතුරු එහෙම නැත්නම් බාහිර ලෝකයේ තමාට මේ මොහොතේදී අත්විඳින්න ලැබෙන්නේ නැහැ. එයා අත්හැරුණු බවත් තමා අත්විඳිනවා නම් අත්විඳින්නේ බාහිර ලෝකයේ හේතු කරගෙන හදාගත්තු තමා තුළ මැවෙන නිර්මාණය වෙන තමා තුළ හටගන්නා අභ්‍යන්තරව හටගන්නා ලෝකයක් කියන එක බව අපි සඳහන් කළා. ඒක මේ මොහොතේදී තමන්ට දකින්න පුළුවන් අත්විඳින්න පුළුවන් දෙයක්. එතකොට තමා ඒ ඥානීය බුද්ධිය තුළින්ම තමන් දකිනවා බාහිර ලෝකයේ මේ මොහොතේ අපිට අත්මිදිලා තියෙන්නේ. ඒ වගේම බාහිර ලෝකයක් මේ මොහොතේදී තමන් තුළින් දකින්න පිට තමන් තුළට අත්විඳ ගන්න බැරි හේතුවක් දකිනවා. එහෙනම් තමා මේ හදාගත්තු ලෝකයක් තමයි අත්විඳින්නේ. අතුලාන්ත ලෝකයේ බවත් තමාට අත්විඳ ගන්න පුළුවන් මේ ධර්මය විමසීමෙන් විපස්සනාවකින් දකිනකොට. ඒ විතරක් නෙමෙයි මේ අතුලාන්තයෙන් හටගන්නා ලෝකය පෙර නොතිබී තමයි හටගන්නේ. පෙර නොතිබීම හටගෙන ඒ මොහොතේදීම අතුරුදහන් වෙන එහෙම නැත්නම් නිරුද්ධ වෙනවා. එතකොට තමාට තේරෙනවා බාහිරින්වත් අභ්‍යන්තරින්වත් ලෝකයක් තමන්ට පහළ නොවන බවක්. එතකොට මේ අවස්ථාවේදී තමන්ගේට බාහිර සහ අභ්‍යන්තර කියන එහෙම නැත්නම් බාහිර සහ ඇතුළත තවත් ආකාරයෙන් කියනවා නම් කාමසුකල්ලිකානුයෝගයනුත් අත්තකිලමතානුයෝගනුත් අත්මිදිලා වාසය කිරීමේ හැකියාව ලැබෙනවා මේ සිත කය තුලම. ඉතින් මේ අවස්ථාවේදී තමයි සමස්තයේම තමා තුළ තිබෙන දෘෂ්ටි බිඳී යන්නේ. එතකොට මේ දෘෂ්ටි බිඳී යාම තුල තමයි තමන්ට අන්තවලින් අත්මිදුණු ඒ කියන්නේ ද්විත්වයෙන්ම අත්මිදුණු ස්වභාවයකටපත් වුණාම තමයි සම්‍යක් දෘෂ්ටිය කියන මේ නිවන් මගේ ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ. එහිදී අපි දැන් විමසන්න ඕන මේ යම් අරමුණක් ඇස කන නාසය හම දිවහරහා මනහරා යම් අරමුණක් තමා තුළ සටහන් වන විට අභ්‍යන්තරය තුළ ඒ අරමුණ හේතු කරගෙන සිත තුළ හටගන්නා රූප ශබ්ද ගන්ධ රස පහස ස්පර්ශ යනාදී උපාදාය රූප එහෙම නැත්නම් සිත තුළම හටගන්නා රූප තුළ කොහොමද මේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවේ පවතිනවද නැද්ද කියන වගේ අපි විස්තර සහිතව දැන් බලන්න ඕන. ඉතින් මේ පොදු කරුණ පදනම් කරගෙනම තමයි ඉහත දේශනා මාලාවම අපි සිදු කරේ. ඒ නිසා අදත් මේ එක අරමුණක් අපි අරගෙන
ඕනෑම ඉන්ද්‍රියකින් එක අරමුණක් අපි අරගෙන ඒ අරමුණ ඔස්සේ අපි බලනවා කොහොමද මේ ත්‍රිලක්ෂණය අපි මේ මොහොතක අත්දකින්නේ කොහොමද කියලා. බුදුදහමේ සඳහන් වන පරිදි මේ බුදුහාමුදුරන්ගෙන් මේ මොනවද මේ ලෝකේ තියෙන ධර්මතාවය කියලා අසාගන්න පැමිණි සෑම කෙනාම බුදුහාමුදුරුව හමු වන තෙක් මේ ලෝකේ කොමක්ද කියා මේ ලෝකේ ධර්මතාවයන් කෙසේද හටගන්නේ කියලා ඇත්ත ඇති සැටියෙන් දැනගෙන සිටියේ නැහැ. උන්වහන්සේ පෙන්වා දුන්නා මේ ලෝකය තමා තුළ හටගන්න ආකාරය. අද අපි ඒ කොටස විමසමින් අපි බලමු කොහොමද තමා තුළ හටගන්නා ලෝකය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය අත්විඳින්නේ කොහොමද කියලා. මේ මොහොතේ මේ ආසන ඔබට මට අපි මේ මොහොත තුලදී ඇස කන නාසය දිව අපේ ශරීරය ඒ වගේම මන කියන ඉන්ද්‍රියන් 6 බාහිර ලෝකයේ තොරතුරු ලබා ගැනීම සඳහා යොමු කරගෙනමයි සිටින්නේ. මේ ඉන්ද්‍රියන් 6ක් පණ ගැන්ුණාට යොමු වුණාට මේකෙදී ඒ බාහිර ලැබෙන බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස සහ අරමුණු වල ප්‍රබලතාවය මත කුමක් හෝ ඉන්ද්‍රියක් සක්‍රිය වෙලා ඒ ඉන්ද්‍රිය හරහා අපිට යම් තොරතුරක් ලැබෙනවා. එතකොට අපි අවදියෙන් සිටින මොහොතක ඊටාම සක්‍රිය ඉන්ද්‍රියන් දෙකක් තමයි ඇස කන සහ කය කියන කොටස. නාසය දිව සහ එයත් මනා ලෙස සක්‍රියයි. නමුත් ඒ ඊට වඩා ප්‍රබලව සක්‍රිය වෙනවා ඇස සහ විශේෂයෙන්ම කන. එතකොට මේ මොහොතේදීත් මේ දැන් ඔබට ඇසෙනවා නම් කන සක්‍රියයි. ඒ අසන ගමන් යමක් දකිනවා නම් ඒ ඊළඟ මොහොතක ඇස සක්‍රියයි. අපි මේ සක්‍රිය ඕනෑම ඉන්ද්‍රියක එක අරමුණක් අරගෙන අපි බලමු. අදත් අපි එය කමඨහනක් ලෙසගෙන බලමු මේ අතුලාන්තයේදී කොහොමද මේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය දකින්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම මේ බාහිර ලෝකේ සෑම මොහොතක්ම මේ සතර මහා භූත ඒ කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූත වලින් හැදුණු එහෙම නැත්නම් ඝන ද්‍රව වායු කියන තාපය නිසා හැදුණු මේ බාහිර ලෝකයේ සෑම මොහොතකම වෙනස් වීමකට ලක් වෙනවා. හැබැයි ඒ වෙනස් වීමකට ලක් වුණත් එහි යම්කිසි පැවැත්මක් දැක ගන්න විඳ ගන්න පුළුවන්. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ බාහිර ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දකින්න එක නෙමෙයි. ඒ ලෝකේ බාහිර ලෝකයේ තුල අනිත්‍යවත් දුක්ඛවත් අනාත්ම භාවයක් අපිට විඳ ගන්න බෑ. හේතුව මේ බාහිර ලෝකයේ මේ සෑම මොහොතකම ඇත්ත ඇති සැටි විමසනකොට ප්‍රඥාවන්තව බලනකොට විඥාණයෙන් තොරව බලනකොට බාහිර ලෝකයේ හැම මොහොතකම අපෙන් අත් මිදිලාමයි තියෙන්නේ. උදාහරණ අපි දන්නවා දැන් විශේෂයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ මොහොතේ හැටපේන ඕනෑම රූපයක් බාහිර රූප ඇසෙන් අත් මිදිලා තියෙන්නේ. කයෙන් අත් මිදිලා සිතෙන් අත් මිදිලා තියෙන්නේ. අපි මේ බාහිර රූප නිසා හේතු කරගෙන හදාගන්නා අතුලාන්ත රූපයක් තමයි මේ මොහොතේ අත්දෙන්නේ. උදාහරණයක් දැන් මේ මොහොතේදී මට මේ සුල තියෙන පොතක් පේනවා. මේ පොත බාහිරව තියෙන පොතක්. එහි ඝන ස්වභාවය එහෙම නැත්නම් පටවි ස්වභාවයෙන් අල්ලද්දී දැනෙනවා. ඒ බාහිර පොත ඇසහරහා දකින්න විට ඔය බාහිර පොත නෙමෙයි ඇසහරහා ඇවිදී මේ මනස තුල හටගන්නේ ඒ මොහොතේදී හදාගන්නා පොතක්. ඔය බාහිර පොත නිසා මේ අතුලාන්තයෙන් හැදෙන පොතක්. එතකොට අපි සෑම සාකච්ඡාවකදීම කිව්වා බාහිර පොත සහ අතුලාන්තයේ පොත කියන පොත් දෙකක් ගැන සාකච්ඡා කරා විමස ගන්නකන්. නමුත් ඇත්තටම අපිට හමුවන්නේ එකම එක පොතයි. ඒ අතුලාන්තයෙන් හැදෙන පොත. ඒ පොත අතුලාන්තයෙන් හැදෙන පොත ඔය බාහිර පොත නෙමෙයි. එතකොට අතුලාන්තයෙන් හැදෙන පොත සහ බාහිර පොත අතර යම් සම්බන්ධයක් තිබුණට සම්බන්ධය තමයි
බාහිර හේතු නිසා හටගත් ඵලයක් තමයි අපි අත්විඳින්නේ හේතුඵල ධම. ඇයි මේ ඵලයේ කිසි දෙයක් හේතුවට අයිති නැහැ. එතකොට ඒ බාහිර පොත නෙමෙයි මේ අතුලාන්තේ තියෙන්නේ. මනක් කල්පිත හිස් අවකාශයක හටගත්තු පොතක්. එවැනි පොතක් බාහිර ලෝකයේ කොතනක හෙව්වත් අපට හමුවන්නේ නැහැ. හැබැයි අපිට හැඟෙනවා මෙන්න මෙහෙම පොතක් අපි තුල හටගෙන තියෙන පොත විඥානයේ භාවිතා කරොත් ඒ කියන්නේ අමු පෘථග්ජනතාවයෙන් බලනකොට තමයි මේ ඇතුලේ පොත නොපෙනී ගොස් ඒ පොත එළියෙන් දැක්කා කියන වැරදි දෘෂ්ටියට හවු වෙනවා. ඒ කියන්නේ නැවත සැකවින් විස්තර කරනවා නම් දැන් මේ ඇසට මේ පොත හමු වෙනකොට ඒ කියන්නේ නුවණක් නැතිනම් අපි දකින්නෙම විඥාන හිත නැත්නම් රැවටීමෙන් දකින්නවා නම් හිතන්නේ අපිට ඇතුලේ පොතක් හමු වුණු බව වැටහෙන්නෙම නැහැ. අපි දකිනවා පොතක් ඒ දැක්කම හිතෙන් අත්විඳින පොත එළිය පොතම කියලා තමයි හිතන්නේ. තමන්ට තේරෙන්නේ අඩුම තරමේ මේක විමසනකොට පොත් දෙකක්වත් කියලා. එතකොට මේ එළිය පොතක්මයි දැක්කේ කියද්දී එළිය පොතකුත් තමන්ට හම්බ වෙනවා. ඒක දකින්න මම කියලා අතුලාන්තයේ දෘෂ්ටියක් තමා තුළ හට ගන්න. එතකොට මම සහ පොත එක විට උපදිනවා. එතකොට ඇත්තටම නැති දෙකක් එක විට උපදවාගෙන බලනකොට රැවටීමකින්මයි බලන්නේ. නැවත කියන්නම්. බාහිර පොතක් දකින්න කෙනෙක් මා තුල සිටිනවා මේ සිතකය තුල සිටිනවා කියන මම කියන දෘෂ්ටිය හැදෙනකොටම තමයි බාහිර පොතක් හමුවන්නේ. එහෙනම් බාහිර පොත හමුවීමත් මම කියන දෘෂ්ටියත් දෙකම සත්‍ය වශයෙන් පවතින්නේ නැත. හේතුව බාහිර පොතක් අත්විඳ ගන්නම බෑ අපිට. එතකොට මම කියලා කෙනෙක් මේ තුල ඇත්තෙත් නැහැ. එහෙම දෙකක් හදාගෙන බාහිර පොතක් අත්දකින්නවා කියන දෘෂ්ටියත් ඒ අත්දකින්නේ මම කියන දෘෂ්ටියත් දෙකම එකට හසු වෙනකොට එයා තුල හොඳින් සක්කාය දෘෂ්ටිය වැඩෙනවා. එයා පෘථග්ජන ස්වરૂපයෙන්මයි සිටින්නේ. එයා එතකොට හිත විඥාන හිතක් බවට ඒ කියන්නේ රැවටීමටම සුදුසු සිතක් බවට පත් වෙලාමයි තියෙන්නේ. නමුත් මේ බුදුහාඳුරන්ගේ ධර්මයේ තුලින් බුදුහාඳුරෝ දේශනා කරපු ක්‍රමයට තමා තුළින් මේ ධර්මතාවය බලනකොට Tamanට තේරෙනවා මේ බාහිර පොත නෙමෙයි පෙනෙන්නේ ඒ පොත හේතු කොටගෙන තමා තුළ හැදෙන පොතක් තමා අත්දකින්න කියලා දැක්කොත් එයා අර විඥානමය ස්වરૂපයට වඩා නිවීම පැත්තට ලං වෙන ඥානමය ස්වરૂපයකින් තමයි මේක දකින්නේ. එතකොට එයා මේ පොත දකින්නේ තමා තුළ හැදෙන පොතක් බවට. මේ තමා තුළ හැදෙන පොත තමාට මේ මොහොතේම අවබෝධ වෙනවා. අර බාහිර එළියේ තියෙන පොත නෙමෙයි වගේ. ඒ වගේම අවබෝධයක් ලැබනවා. ඒ බාහිර පොත මේ මොහොතේදී තමාගෙන් අත් මිදිලා තියෙන වගේ. තමාට එවැනි පොතක් හමු නොවෙනම බව ප්‍රත්‍යක්ෂ ලෙස තමාට දැනගන්න පුළුවන්. දැන් එහෙනම් තමා තුළට හමු වෙච්ච පොතේ මෙන්න මේ ලක්ෂණතාවයන් ටික තියෙනවා. පෙර නොතිබීම තමයි මේක හටගන්නේ. ඒ කියන්නේ බාහිර හේතුව හම්බ වෙනකන් මේ පොත තිබුණේ නැහැ. ඒ වගේම තමයි ඉතා හටගත් සැනින්මෙහි ධර්මතාවයේ තමයි බිඳී යාම. පවතින්නෙම නැහැ. පැවතීමක් ගැන සටහනක්වත් නැහැ. එතකොට හටගත්තනම නැසෙන ස්වභාවය කියන ලක්ෂණය ඒ තුල තියෙනවා. එතකොට ඒකට අපි නමක් යෙදුවොත් භාවිතා කරන්න පුළුවන් අනිත්‍ය කියලා. එතකොට මේ අනිත්‍ය දකින්න වෙන්නෙම තමා තුළ හට ගන්නා රූපයට තමා තුළින්ම තමයි. ඊළඟට මේ හටගෙන නැසෙන ධර්මතාවයේ තුල තව ලක්ෂණයක් තමයි විපරිණාමණය. ඒ කියන්නේ මේ හටගත්තන නැසී යාම නිසාම මේ තුල තියෙන දුක්ඛ ස්වභාවයක්. හඬා වැළපෙන දුක නෙමෙයි කියන්නේ. හටගෙන නැසුවා මේක හම්බ වෙන්නේ. මොකක් ආවත් ඔය ටික තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ රූපය හටගනත් නැසෙනවා නම් දුක්ඛ ස්වභාවයකටපත් වෙනවා නම් ඊළඟට තමයි මේ හටගන්නා ස්වභාවය මත මිසක් කිසිදු ආකාරයෙන් මේ අතුලාත රූපේ වෙනස් කරන්න බෑ. හසුරවන්න බෑ. ඒ තමන්ගේ වසඟයට කිසිම ආකාරයකින් සකස් කරගන්න බෑ.
ඒ ලක්ෂණ දෙක මතු කරමින් එතනම නිරුද්ධ වෙලා යද්දි මම කියලා සංඥාවක් ගන්න බෑ එතෙන්ට. මගේ කියලා සංඥාවක් ගන්න බෑ. හසුරවන්න බෑ. මගේ වසඟේ පවත්වන්න බෑ. ආත්ම ස්වභාවය පැවතීමක් ගැන කියන්නම බෑ. ඒ නිසා එහි අනිත්‍ය ස්වභාවයකුත් තියෙනවා. ලක්ෂණ තුනක්. ඒ හටගෙන නැසීම කියන තැන තියෙන ලක්ෂණ තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. තව මේවා විස්තර වශයෙන් අපිට පුළුවන් සාකච්ඡා කරන්න ඉදිරියේදී. දැනට අපි ඔන්න මේ ලක්ෂණ තුන මතුවුණා. හැබැයි තව දෙයක් තියෙනවා. මේ තුල තමාට අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ ඇතුලේ හටගත් රූපය අනිත්‍ය වෙන්නේ සහ දුක්ඛ ස්වභාවයටපත් වෙන්නේ. ඒ කියන්නේ හටගෙන නැසීම වග දැනෙන්නේ. ඒ වගේම එතන තියෙන දේ විනාශයකටම ලක් වෙන්නේ. කියන අතුරුදහන් වෙලාම යන්නේ නිරුද්ධ වන්නේම මේක පවත්ත ගන්න නොහැකි ස්වභාවයක් තියෙන නිසා. ඒ කියන්නේ අපිට තියෙන සිත කය තුළ තියෙන ස්වභාවය තමයි ඒ රූපය සිතක පහළ වුණත් අල්ලගන්න කෙනෙක් නැහැ. පවත්වන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ අන්න එතන මතු වෙනවා මම කියලා කෙනෙක් නැති බව. දැන් හදාගත්තු දෘෂ්ටියක් මිසක් ඒ කියන්නේ දැන් අපි විඥාන ස්වરૂපයෙන් දකිනකොට මමත්වයේ තුල ඉඳලා තියෙන්නේ. මමත් හදාගෙන බාහිර දෙයක් දැක්ක කියලා හිතනවා. හැබැයි ඇතුළේ රූපය බලද්දී ඇතුළේ රූපය හසු නොවන්නේම මම කියලා කෙනෙක් මෙතන නැති නිසා වග තමා තුළට මේ මොහොතේදීම තේරෙනවා. තමාට තේරෙනවා. ඉතින් උතරෙන් මේ සෑම සාකච්ඡාවකම ආයේසි උපමාවක් අපි ගන්නවා. ඒයි කාමර උපමාව. මේක පහසුවෙන් හඳුන්වා දෙන්න පුළුවන් උපමාවක්. නැවත නැවත විමසනවා නම් මෙතනමයි දකින්න ඕනම රූපයක් රූප ස්වභාවයෙන් ආවත් ඒ රූපේ ශබ්ද ස්වරූපයෙන් ආවත් ඒ රූපේ ගන්ධ ස්වරූපයෙන් ආවත් රස ස්වරූපයෙන් ආවත් පහස ස්වරූපයෙන් ආවත් ධම්ම ස්වරූපයෙන් ආවත් මේ මනසේ හටගත්තු රූපය නැත්නම් එහෙම නැත්නම් අතුලාන්තයෙන් හටගත්තු ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පහල කරමින් නිරෝධතාවයකටපත් වෙනවා. එහෙම වෙන්නෙම එතනම නිරෝධ වෙන්නෙම මේ සිත කය තුල එය හසුරවන්න වග කියා ගන්න පාලනය කරගන්න කෙනෙක් මේ සිත කය තුල නැති එකමයි. ඒ කෙනා කියන්නේ මම කියන කෙනෙක් මේ සිත කය තුල නැති බව වැටහෙනවාමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනකොට. එතකොට නැවත සිහිපත් කරුවොත් මේ කාමර උපමාව දැන් මා මේ සිටින මේ කාමරය තුල තිබෙන කිසිම දෙයක් පිටස්තර ඉන්න ඔබට කවමදාක්වත් කිසිදු ඉන්ද්‍රියක් භාවිතා කරලා ඇස කන නාසය දිවහම පාවිච්චි කරලා මේ කාමරයෙන් පිටත ඉන්න කිසිම කෙනෙකුට කියන්න බෑ, ග්‍රහණය කරගන්න බෑ, මොකක්වත් ඒ ගැන හිතන්නවත් බෑ. ඒකට හේතුව තමයි මේ කාමරය තුල ඔබ නැති නිසා. මේ කාමරය තුල ඔබ නැති නිසා මේ කාමරය තුල තියෙන කිසිවක් ඔබට අල්ලාගත නොහැකි. ඇහෙන්වත් කනෙන්වත් නාසයෙන්වත් දිවෙන්වත් ශරීරයෙන්වත් මනෙන්වත්. ඒ ලෙසමයි මේ සිත කය තුල මම කියලා කෙනෙක් නැති නිසාම තමයි මේ ඇතුලෙන් හටගන්නා රූප හටගත් තැනම බිඳී යන ස්වરૂපය අපිට දැක්වෙන්නේ, අපිට හැඟෙන්නේ. නිරෝධතාවයකට නැතිවීමකටම ලක් වෙන බව හටගන්නේ ඒ නිසාම තමයි. එහෙනම් අනාත්ම ධර්මතාවයක් නිසාම තමයි අනිත්‍ය සහ දුක්ඛ කියන ස්වභාවයන්පත් වෙන්නේ. දැන් මනා ලෙස දැකකි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය එක මොහොතක එක සිතක සිදු වෙනකොට අන්න එයා තුල මම කියන දෘෂ්ටිය බිඳී යනවා. ඒ කියන්නේ මම කියලා කෙනෙක් නැති බව තමාට අවබෝධ වෙනවා. මෙන්න මේ තුලදී අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයක් තමා තුලින් දකිනකොට තමන්ට ලැබෙන තව ප්‍රයෝජනයක් සහ ඵලයක් තමාගේ සිත කය තුල මම කියලා කෙනෙක් නැති බව වැටහෙන එක. එහෙනම් මේ මොහොතේ තමා තුල මේ තමාගේ සිත කය තුල මම කියලා කෙනෙක්
නැති බව අවබෝධ වුණොත් එයා මේ වර්තමාන මොහොතේදී මමත්වය කියන දෘෂ්ටියෙන් අත් මිදිනවා. එයාට නැවත සිහිපත් කරගන්න පුළුවන් මේ තුලම විමර්ශනය කරලා එහෙනම් අතීතයේ මට ලැබිලා තියෙන මේ ආකාරයේම රූප මේ සංසාරයේ සෑම කල්හිම බාහිර රූපයක් නෙමේ බාහිර හේතු කරගෙන මට අතුලාන්තයෙන් තමයි මේ සියලු රූප හැම නැත්තම් ලෝකේ හමු වෙලා තියෙන්නේ. ඒ ලෝකයේ තුලත් තිබිලා තියෙන ලක්ෂණය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ කියන්නේ එදත් එහෙනම් මම කියලා දෘෂ්ටියක් හැදුනා මිසක් ඇත්තට මම කියලා කෙනෙක් මේ සිතකය තුල ඉඳලම නැති වගේ ඔන්න තේරෙනවා. එතකොට ආය කල්පනා කරනවා අනාගතයේදී මේ බාහිර ලෝකයක් හමු වනකොට බාහිර ලෝකයේ හේතු වෙනකොට අභ්‍යන්තර ලෝකය හට ගන්නකොට ඒ අභ්‍යන්තර ලෝකය අත්විඳ ගන්න බැරි එකම හේතුව තමයි මේ සිතකය තුල මම කියලා කෙනෙක් එදාටත් නොසිටින බව තහවුරු වෙමින් අන්න තුන් කාලයෙන්ම මමත්වය කියන දෘෂ්ටියෙන් අත්මිදීමට හැකියාව ලැබෙනවා මේ මොහොත තුල ලැබෙන අවබෝධය නිසා. එහෙනම් මේ මොහොත තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ බලන්නේ තමා තුල හට ගන්නා මේ උපාදාය රූප එහෙම නැත්නම් මේ අභ්‍යන්තර ලෝකයේ තුල තමයි තමන්ට එක මොහොතකදී එක ක්ෂණයකදී වැටහෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ. එහෙනම් මෙහෙම අවබෝධය ඥානයකින් බලන විට තමාට තේරෙනවා මේ බාහිර ලෝකයක් තමාගෙන් අත්මිදිලා අභ්‍යන්තර ලෝකයක් අත්විඳින්න තමන් කියලා කෙනෙක් එහෙනම් මම කියලා කෙනෙක් පරිපූර්ණ වශයෙන් නැති වෙලා ගියාම මේ සිත කය තුල මම කියලා කෙනෙක් නැති වගේ තමාට අවබෝධ වෙනවා. එහෙනම් මේ සිත කය තුල මම කියලා කෙනෙක් නැත්තම් හදාගත්තු දෘෂ්ටියකින් තමයි මෙච්චර කල් මේ මම කියලා විඳලා තියෙන බව අවබෝධ වෙනකොට තමන් මම කියන හැඟීම සිත තුලත් අතුරුදහන් වෙලා කය තුලත් අතුරුදහන් වෙලා බාහිර ලෝකයේ තුලත් අතුරුදහන් වෙලා යන බව තේරෙනවා. එහෙනම් මේ බාහිර ලෝකයේ තිබියදී බාහිරේ ධාතු ඝට්ටණයෙන් ලැබෙන රූප ශබ්ද ගන්ධ රස ආදී තිබියදී මේ කය තුල අසකන නාසය හැමදේ තිබියදී මේ කය තිබියදී මේ සිත තිබියදී සියලු දේ ලෝකයේ තිබියදී තමන් නැති වී යන බව තමන්ට තමන් මම කියලා කෙනෙක් නැති බව අවබෝධ වෙන විට මේ සමස්ත ලෝකේ නිරෝධතාවය දකිනවා. ලෝකයේ තිබියදීම ලෝකයක් නැති බව වැටහෙනවා. ලෝකයක් තිබියදී ලෝකයක් නැති බව වැටහෙන්නේ ලෝකේ නැති වෙලා නෙමෙයි මොනවද? එය අත්විඳීමට මම කියලා කෙනෙක් නැති බව වැටහිලා. මෙන්න මේ පූර්ණ අවබෝධය ලබනකොට ඒකේන අත්විඳිනවා පරම ශූන්‍යතාවය. කියන්නේ පරම ශූන්‍යතාවය අත්විඳීමත් මට මම නැතිවීමත් බුද්ධ ස්වභාවය පහළ වීමත් මේකටම තමයි සිදු වෙන්නේ. ඉතින් මේ එක් බුදුහාඳුර කියනවා මහා දානවල ආනිසංස කියලා අවසානයේදී මහණෙනි කෙනෙක් එක් මොහොත එක් ක්ෂණයක් මේ ත්‍රිලක්ෂණය දකිනවා නම් අර සියලුම දානවලට වඩා ඒක උතුම් කියලා. අන්නේ බුදුබණ පදයේ මෙතනදී හරියටම ගැලපෙනවා. මේ එක්ෂණික සිතක තමයි මෙන්න මේ තුල දකින්න පුළුවන් වෙන්නේ. ඒ එකම එක හිතක් තුල එකම එක රූපයක් තුල පහළ වෙන දේ දැක්කොත් මේ සියලුම සිත් හටගන්නේ මේ ආකාරයට බව මුළු සංසාරයේ ගෙවුණු ස්වરૂපේ ගෙවුණු සංසාරයේ සිත් පහළ වුණේ මේ ආකාරයට අනාගතයේ සිත් පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ ආකාරයට දැනුත් එහෙමයි කියලා මේ සමස්ත සංසාරයේ මේ මොහොතේදී අත් මිදුණු ස්වરૂපය දැනගත්තම එයාට පවතින ලෝකයක් නැති වෙනවා. හේතුව ලෝකේ නැතිවීම නිසා නොව ඒ ලෝකයේ තුල පවත්මක් ඇති කරගන්න කෙනෙක් නැති බවක් වෙනවා. එහෙනම් මේ අතුලාන්තයේ ත්‍රිලක්ෂණය දකින්න මනා අවබෝධය Tamanට ඇති වෙන්න ඕන. ඒකට තමයි තමා තුළින් මේ ධහම දහීම
කියලා අපි කියන්නේ. මේ තමා තුළින් දකින දෙයට කියන නම තමයි දහම. ධර්මතාවයන් මේ ලෝකෙ සිදුවෙන ධර්මතාවයන් අපට හසු කරගන්න පුළුවන් ආකාර 6 තමයි ඇස කන නාසය හම දිව මන කියන ආකාර 6. එය තුල නිවැරදි ආකාරයට කොහොමද මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ කියලා නේද? මේ ලෝකේ හට ගන්න ආකාරය දකිනකොට එතනම අපිට අවබෝධයක් ලැබෙනවා මේ ලෝකේ අපෙන් අත්මිදිලා තියෙන වගේ. එතකොට අතුලාන්තයෙන් හට ගන්නා ලෝකය ගැන විමර්ශනය කරනකොට එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් හොඳින් විමර්ශනය කරලා තේරුම් ගන්නකොට අපිට තේරෙනවා ඒ අතුලාන්ත ලෝකෙනුත් අත්මිදුණු වග හේතුව තමයි තමන්ට තමන් නැති වී යන බව, මමත්වයේ දුරවන බව, දෘෂ්ටි සියල්ලක්ම බිඳී යන ස්වභාවය. ඉතින් මෙවැනි අවස්ථාවක් තුල තමන්ට මේවා අත්විඳින්න පුළුවන් නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ කියන දේ තමා තුල දැක ගන්න පුළුවන් මේ මොහොතේ. තමා තුල මේ මොහොතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගන්නකොට මේ මොහොතෙන් තමන් නිදහස් බවත් අතීත අනාගත අන්ත දෙකනුන් නිදහස් බව කලින් කී පරිදි වැටහෙනවා. ඒ විතරක් නෙමෙයි තමා තුළින් මෙලෙස විමසන විට නැවත බැලුවත් සිදුවන්නේ මෙවැනිම දෙයක් බව තමාට ඉතා හොඳින් වැටහෙනවා. එතකොට තමාට මේ ඒහි පස්සික කියන ගුණය තේරෙනවා. තමන් තුන් කාලයටම අයිති නැති දහමක් නේද? තුන් කාලයෙන් අත්මිදුණු බවක් දැනගන්නවා. නේද? ඊළඟට මේ ප්‍රත්‍යයන්ගෙන් හටගෙන ප්‍රත්‍ය නිසා නේද? හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට මේව නැති වෙන බව දැනගන්නවා. පච්චත්තං වේදිතබ්බෝ. විඥානයේ දුරලා ඥානමය ස්වરૂපයක් මේක දකින්න හැකියාව ලැබෙනවා. මේ ධර්මතාවය දකිනකොට තමන් තුළ බුද්ධ ස්වභාවය උපදිනවා. ඒ විතරක් නෙමෙයි තමන් සංඝ ස්වභාවයේ බවට පත් වෙලා. එහෙනම් බුද්ධ ධම්ම සංඝ කියන රත්නයන් තුනම උපදිනවා මේ අවස්ථාවේදී. එහෙනම් තමන් තෙරුවන් සරණ කරගෙනම තමයි ඉන්නේ. තෙරුවන් තමා තුළ වැඩිමින් තෙරුවන් බලයක් වෙලා තමා තුළ සිටින්නේ. එසේනම් තමා මේ ස්වરૂපයේ උදා කරගද්දී ඒකාන්තයෙන්ම ආර්ය පුද්ගලෙක් බවට පත් වෙලා ඉන්නේ. තමාට තිබෙන්නේ ඉන්පසු මේ අවබෝධයෙන් සිහියෙන් මේ එන තොරතුරු අරමුණු දකිනකොට එහිදී තමා තුළ මේ කෙලෙස් හැදෙනවා නම් රැවටෙන ඇලෙන ගැටෙන ස්වභාවයන් මතුවෙනවා. ඒවා තුනී කරගෙන මේ සංසාර ගමනට සමුදීමටත් මේ නිර්වාණය අවබෝධ කර ගැනීමටත් තමයි තමන්ට තියෙන්නේ. එහෙනම් දෘෂ්ටි බිඳී යාම තුලම තමයි නිර්වාණය අවබෝධ වෙන්නේ. දෘෂ්ටි බිඳී යාම තුලින්ම තමයි කෙලෙස් දුරු කරගන්න හමු වෙන්නේ. ඒ කෙලෙස් දුරු වීම මත තමයි මාර්ගඵල තමන්ට අවබෝධ වෙන්නේ. මාර්ගඵල මතින් තමයි නිවන් අවබෝධ වෙන්නේ. තමා තුළින් ධහම විමසනකොට මේ සියලුම කාරණා තමා තුළට ගැලපෙනවා. ඉතින් අද අපි මෙම සාකච්ඡාව විශේෂයෙන්ම මාතෘකා කරගත්තේ සෝවාන් වීම මත ත්‍රිලක්ෂණය දැකීම. මේ සියලුම කරුණු එකිනෙකට එකක් සම්බන්ධව එක මොහොතකදී සිදුවෙන බවකුත් හැඟෙනවා. ඉතින් මේ කරුණු ටික විමසගෙන කොහොමද තමා තුළින් මේ අතුලාන්තය අත්දකින්නේ බව තේරුම් අරගෙන මේ පුරුදු පුහුණු කරමින් මේ නැවත විමර්ශනය කරමින් විපස්සනාවට ලක් කරමින් තමන්ට පුළුවන් ඕනෑම අවස්ථාවක මේ දෘෂ්ටි විඳ ගන්න. ඉතින් මේ පිළිබඳ ඔබට සාකච්ඡා කිරීමට හැකි ඕනම අවස්ථාවක අප හා සම්බන්ධ වෙන්න අපිත් කැමති මේ කරුණු ඉතා ඉහළ හොඳ සාකච්ඡා මට්ටමකින් ගිහිල්ලා අපි දෙගොල්ලන්ටම මේ ආර්ය ජීවිතය තුළ ලබන්න පුළුවන් උපරිම ප්‍රතිලාභ ලබන්න හැකි වෙන පරිදි මේවා වැඩි දියුණු කරගන්න පුළුවන්. එසේනම් සියලුම දෙනාටම මේ දෘෂ්ටි බිඳලා කෙලෙස් දුරු කරලා මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට තාම ඉහළ හැකියාවක් ශක්තියක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. එතෙක් ඔබට ඉතා හොඳ නිරෝගීකමකින් දීර්ඝායුෂ ලැබීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.